වාණිජ්‍ය වශයෙන් ලංකාවේ කරදමුංගු ආකාර තුනක් තියෙනවා. ඒ තමයි මයිසූර්, වසුක්කා සහ මලබාර් කියන ආකාර තුන. ඉතින් මේ කරදමුංගු ආකාර තුන හඳුනා ගන්න විදිහ අපි බලමු. ඉතින් මෙතන අපිට මේ තියෙන්නේ වසුක්කා කියන කරදමුංගු ආකාරයේ ගහක්. ඉතින් මේකේ මල් කිනිත්ත හටගද්දි වසුක්කාවල් නම් අංශක 45ක ආනතියකට තමයි මල් කිනිත්ත පවතින්නේ. නමුත් මේ මලබාර් වගේ වර්ගවල ගත්තාම මල් කිනිත්ත පොළොවට සමාන්තරව පොළොව දිගේ තමයි හට ගැනීම සිදු වෙන්නේ. මයිසූර් කියන ප්‍රභේදය ගත්තාම කෙලි ඒ කියන්නේ අංශක 90ක ආනතියට අහස දෙසට යන කරදමුංගු වර්ගය තමයි අතන මයිසූර් කියලා කියන්නේ. ඉතින් මේ ආකාරය තමයි මේක තමයි අතන පහසුම මේ කරදමුංගු ආකාර තුන හඳුනා ගැනීම. ඊට අමතරව මලබාර් වල ගත්තාම පත්‍රයේ තියෙන මතු පිට තියෙන සිනිඳු ගතිය. ඒ වගේම මේ වසුක්කා වගේ ගත්තාම ටිකක් රැලි ගති, රැලි ගොරෝසු ගතියක් තියෙනවා පත්‍රයේ. ගොර හැඩි ගතියක්. මේ කරදමුංගු වල ඇත්තටම මේ ගෙඩිය නැත්තම් මේ බීජ එකතු වෙලා තියෙන කරදමුංගු කරල ගත්තාම මේ ගෙඩියේ රවුම් සහ දිගටි භාවය අනුවත් අපිට වෙන් කර ගන්න පුළුවන්. සාමාන්‍ය මලබාර් වල නම් රවුම් ගතියක් තමයි තියෙන්නේ මේ කරදමුංගු ගෙඩිය. නමුත් වසුක්කා සහ මයිසූර් කියන වර්ග දෙකේ ගෙඩිය ගත්තාම දෙගටි ස්වභාවයක් තමයි තියෙන්නේ.